හලෝ ඉතින් කට්ටිය. ඉතින් ඔන්න අපි දෙන්න තීරණය කරා අලුතෙන් vlog series එකක් ගේන්න. ඉතින් මේ තමයි ඒ vlog series එකේ පළවෙනි වීඩියෝ එක. ඉතින් සුපුරුදු පරිදි හැමදාම දකිනවා වගේ ඔන්න ඉතින් රාවණ ඇල්ලත් පහු කරගෙන අපි ගියේ නුවරඑළියට. ඉතින් අපි නුවරඑළිය ගිහාට එදා අපි යද්දි ගොඩක් රෑ වුණා මේ තියෙන්නේ ඊට පස්සේ දවසේ. ඉතින් හැමෝම යනවා වගේ අපි ඉතින් ග්‍රෙගරි පාර්ක් ගියා. ඉතින් හැම මාසෙම මැටි කිඹුලෙක් ගන්න ඕනි වෙනවනේ. අන්න ඒ වගේ අපිට හිතුණා මැටි කිඹුලෙක් ගන්න. ඉතින් ඔයාලටත් මැටි කිඹුලෙක් ගන්න ඕන නම් මෙන්න මේ ග්‍රෙගරි පාර්ක් එකේ තියෙන ෆොටෝස් ගහන අංකල් ළඟට යන්න. ඉතින් ඔන්න මැටි කිඹුල හම්බ වුණා. ඉතින් ඔයාලට සල්ලි වලට කරන්න දෙයක් නැත්තම් මෙන්න මේ වගේ වැඩ කරන්න ළමයි. ඇත්තටම අපරාධයක් කියලා තමයි මට නම් හිතුනේ. මේ තියෙන්නේ එතන අපි ගත්ත ෆොටෝස්. එයාලා අපිට ෆොටෝස් අරන් දෙනවා. ඒවලම print කරලා දෙනවා. රැයට පස්සේ අපේ WhatsApp එකට ඒ ෆොටෝස් ටික එයාලා දානවා. ඉතින් ඔන්න නැවතත් මල්. ඉතින් මල් බලලා අපි ගියා සිංගල් ට්‍රී කියලා ටෙම්පල් එකක් තියෙනවා කියපු නිසා ඒක බලන්න. ඉතින් මේ තියෙන්නේ ඒක. යන හැමතැනම සුනක යාළුවෙක් හම්බ වෙනවනේ ළමයි. ඔන්න ඉතින් මට සුනක යාළුවෙක් හම්බුණා. ඉතින් අපි සිංගල් ට්‍රී ටෙම්පල් එක බලලා මේ පිටත් එන්නේ කොච්චර නුවරඑළිය ගිහිල්ලා තිබුණත් බලපු නැති අඹේවල ෆාම් එක බලන්න. ඉතින් ළමයි මේක අඹේවල නිව්සීලන්ත ෆාම් එකට තමයි අපිට යන්න පුළුවන් උනේ. ඕන ඉතින් මම අරහෙන් මෙහෙන් දැක්කා මෙන්න මේ හරිය හොල්මන් තියෙනවා කියලා කට්ටිය දාලා තිනවා. මෙතන විස්තරයක් නම් මං හරියටම දන්නේ නැහැ. ඉතින් ඔන්න අපි අඹේවල ෆාම් එකට ආවා. ඇත්තටම ළමයි මටත් වඩා ලස්සනයි මේ හරක් ටික. ඇත්තටම දැක්කම ආස හිතෙනවා බලාගෙන ඉන්න හිතෙනවා මට නම් එන්න හිතුනේම නැහැ. ඉතින් අපි හරකුත් බලලා මේ වගේ ලස්සන view එකකුත් බලාගෙන අපි ගියා සුදුම සුදු හාව බලන්න. ඇත්තටම මට හාව දැක්කම නම් හිතා ගන්න බැරුණා මාරම ලස්සනයි ළමයි. ඒත් මෙයාලා මොනවටද පාවිච්චි කරන්න මේ විදිහට ඇති කරන්න කියලා මම නම් දන්නේ නැහැ. ඉතින් බලන්නකෝ හරිම හුරතල්. ඉතින් පට්ටි හරක් කියලා අහලා තිනේ. මේ ඉන්නේ පට්ටි හරකේ. හැබැයි මේ හරක කන්නේ මොනවද කියලා නම් මම දන්නේ තඹ සයිස්. හොඳේ මාරම ලොකුයි. ඉතින් මේ මගේ මෑන්ගේ පොඩි පඩ කෑල්ලකුත් බලාගන්න ගමන් ඔන්න ඔය විදිහට එතන ලස්සන view එක අපි වීඩියෝ කරා. දැන් ඉතින් නැවතත් සුපුරුදු පරිදි ගමනේ යා. අනේ ඉතින් ෂෝක් කොළු පැටියා. ඉතින් මගේ හස්බන්ඩ් කිව්වා මෙන්න මේතන මේ විදිහට ඉරේලිය වැටිද්දි වීඩියෝස් කරද්දි ලස්සනයි කියලා. ඉතින් ඔන්න ඒකත් ඔයාලට බලන්න මම වීඩියෝ කරලා දැම්මා. හරි ඉතින් ළමයි. දැන් ඉතින් නුවරඑළිය උපදුප මෙච්චරයි. තවත් දවසක තවත් ගමනකින් හම්බෙන්නම්. බයි.